ආයුබෝවන් සිහල TV YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. මං අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සෑම කාන්තාවක්ම දැනගත යුතු ගර්භාෂගත උෂ්ණත්වය අඩු කිරීමට අප විසින් ගත යුතු පාන වර්ගයන් 10ක් සම්බන්ධව. ඔයාලා තාමත් සිහල TV YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පැත්තෙන් තියෙන bell button එකත් click කරන්න. හොඳයි එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. අංක 1. හාතවාරිය කොළ සහ අල පානය. මේ හාතවාරිය පානය ඔයාලට කොළ කැඳක් විදිහට සකසා ගන්නත් පුළුවන්. නැතිනම් හාතවාරිය කොළ ටිකක් වතුරත් සමග එකට දමා බ්ලෙන්ඩර් කර ජූස් එකක් ආකාරයටත් පානය කරන්න පුළුවන්. ඒ වගේම හාතවාරිය අල ජලය සමග මිශ්‍ර කර බ්ලෙන්ඩර් කර පෙරා බීමට ගන්නත් පුළුවන්. අංක 2. කෝමාරිකා තැඹිලි පානය. මේ සඳහා ඔබට කෝමාරිකා මද කිහිපයක්, තැඹිලි වතුර ස්වල්පයක්, දෙහි ගෙඩියක්, ලුණු සීනි ස්වල්පය බැගින් අවශ්‍ය වෙනවා. ඉන්පසු මේ සියල්ල එකට මිශ්‍ර කර බීමට ගන්න පුළුවන්. අංක 3. දෙලුම් යුෂ. දෙලුම් කියන්නේ ගර්භාෂය නිරෝගී කිරීමට බෙහෙවින් උපකාරී වන පළතුරක්. දෙලුම් බිකි ටික පිරිසිදු රෙදි කැබැල්ලකට දමා හොඳින් මිරිකා බීමට ගන්න පුළුවන්. මේ සඳහා සීනි, දෙහි, ලුණු කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. අංක 4. යෝගට් පානය. මේ යෝගට් පානයක් විදිහට වෙළඳ පොලෙන්ම ඔබට අරගෙන බීමට ගන්න පුළුවන්. අංක 5. පිපිඤ්ඤා පානය. මේ සඳහා ඔබට මදයත් සමග පිපිඤ්ඤා ගෙඩියක් අවශ්‍ය වෙනවා. ඉන්පසු දෙහි, ලුණු, සීනි දමා බ්ලෙන්ඩර් කර රසවත් පානයක් ආකාරයට බීමට ගන්න පුළුවන්. අංක 6. නෙල්ලි රසකිඳ පානය. නෙල්ලි ගෙඩි කිහිපයක්, රසකිඳ කැබලි කිහිපයක් සමග වතුර දමා තම්බා බීමට ගන්න පුළුවන්. අංක 7. කුරක්කන් කැඳ. මෙයත් පොල් කිරි, සීනි, කුරක්කන්, ලුණු එකට දමා කැඳක් ආකාරයට සකසා බීමට ගන්න පුළුවන්. අංක 8. අනෝදා පානය. මේ පානය සඳහා කටු අනෝදා ඉතාමත් යෝග්‍යයි. එයත් සීනි, ලුණු දමා බ්ලෙන්ඩර් කර රසවත් පානයක් ආකාරයට බීමට ගැනීමට හැකියාව තියෙනවා. අංක 9. පොකුරු වදමල් පානය. මේ සඳහා පොකුරු වදමල් කිහිපයක් නටන උණු වතුරට දමා දෙහි, ලුණු, සීනි අවශ්‍ය පමණට එක් කර බීමට ගන්න පුළුවන්. අංක 10. සව්. මෙයත් කුරක්කන් කැඳ ආකාරයටම පිළියෙල කර බීමට ගන්න පුළුවන්කම තියෙනවා. මීට අමතරව ඔබ විසින් වැඩිපුර ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මා සඳහන් කළ මේ බීම වර්ග දවසේ උදේවරුේ බීමට ගැනීම ඉතාමත් සුදුසුයි.